ඔව්. ඔබේ ෆිට්නස් ගෝල් එක කුමක් වුවත් ඔබ සමග හැම වෙලාවකම අයරෙක්ස්. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී හැකියාව ලැබුණා. ඒ අයර්ලන්තය සමග පැවති තරඟය ලකුණු 20කින් ජය ගනිමින්. එක මැච් එකේ ඕනුනේ දැන් වර්ල්ඩ් කප් එක ගන්නවා. සුපිරි මැච් එකක් බැලුවා අපි හොඳයි අපිට ඕනි ඉස්සරහ තරඟ ටික හොඳටම ජයග්‍රහණය කරලා වෙලා අපිට ඕනි වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් වලට යන්න ඕනි අපිට හැමදාම පරදින්න බෑ. පරදුනා දැන් ඇති. ජය වේවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා. ඇත්තටම අද දවසේ හරිම සතුටු දවසක්. මොකද මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් මිනිස්සු අත්හැරලා තියෙද්දි ආවේ මේක අපිට කොට ගන්න පුළුවන් කියන්නේ මගේ මතේ පුළුවන් කියන එක. මේ පාර කොහෙවත් යන්නේ ලංකාවට එනවා. යම්මක් ඇල්ලුවා ශ්‍රී ලංකන් ටීම් එක පෙරදුනත් අපි සපෝට් එක දෙනවා. මොන මැච් එක කීයක් මැච් පෙරදුනත් අපි සපෝට් එක දෙනවා ලංකාවට ගැම්මක් අල්ලනවා වර්ල්ඩ් කප් එක කප් එක ගන්නවා. එලගිරි. ආවේ බණින්න ඇත්තටම ආවේ බණින්න ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳයි හොඳටම කරා. ඇත්තටම ගායි කියලා කැප්ටන්සි එක හොඳයි හොඳටම යනවා. සංතෝෂය යන්නේ දස වැඩක් කරමු. ලේසි මැච් අමාරු වෙනවා මේකේ. අමාරු මැච් ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්. මේ ඉස්සරහට යන්න පුළුවන් අපිට. ඇඟ දාලා ගැව්වොත් ගන්න පුළුවන්. නියමට මැච් එක ගැව්වා. අපි මේ පාරේ කොහොමරි 2020 වර්ල්ඩ් කප් එක ලංකාවට ගේනවා. ප්‍රියක් කරා හොඳයි අය කියන්න දෙයක් නැහැ ලංකාවට එකෙන්ම ජය හොඳයි ආයි අපි හැමදාමත් එක ලංකාවත් එක්ක ඉන්න ඕනේ සුපිරි ආදරේ අද මැච් එක සුපිරි I love you Sri Lanka සුපිරියටම ගැව්වා. ටීම් එක පරදුනා සුපිරි. The match was so good. They well played. Next time, inshallah, we think they will win and the champion will be us. අන්තිම වෙනකොට අපි අතාරින්නේ නැහැ. අපි හිර වෙලා හිටියා. ඒත් අපි අතාරින්නේ නැහැ. බලාපොරොත්තු අතාරින්නේ නැහැ අපි ලංකාව වෙන. අන්තිම මොහොතේ හරි අපි දිනනවා. හાર્ට් ඇටැක් හරි ඊසි වින් හරි කොහොම හරි දිනනවා. අන්තිම ඕවර් වෙනකම්ම ඕවර් 10ක් 15ක් යනකම් හරි ඉඳලා හරි ගැහුවා. කවිදු ගැහුවා. ඊට පස්සේ විකට් ගත්ත හොඳට කට්ටිය. ෆිල්ඩින් කළා. අපිට සතුටුයි. කොහමද අපේ ලංකාව කවුරුත් පොඩ්ඩක් කල්පනා කරලා කාටවත් බනින්න එපා. මේක ස්පෝර්ට්ස් එකක්. අපිත් ගානකොට අවුට් වෙනවා 6 ගානවා එනස දසුන්ට බයින්ඩ එයාට බයින්ඩ මෙයාට බයින්ඩ එපා. මේක ආදර කරන්න මේ ලංකාව අපේ රට. ඒ නිසා කවුරුත් මෙච් එක මෙච් වගේ බලන්න. ක්‍රිකට් වගේ බලන්න. කවුරුත් ස්පෝර්ට්ස් එක ස්පෝර්ට්ස් වගේ බලන්න. හරිද? ඒගොල්ලන්ත් අපි රට වෙනුවෙන් තමයි සෙල්ලම් කරන්නේ. ඒ නිසා කවුරුත් බනින්න එපා. මේ බැලුවානේ අද එදා ඔක්කොම බෙන්න අද ඔක්කොම ක්ලැප් කරනවා. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරන්න. අපිත් ඉස්ලාම් මුස්ලිම් අපිත් ලංකාවට තමයි ආදරයි. අපි මොකුත් බලන්නේ කොහොමත් ලංකාව තමයි අද සුපිරි ලංකාව. අපේ කොල්ලෝ කොහොම හරි ගේම ගැහුවා. අනිවාර්යෙන් අපේ අය මේ පාර සෙමි ෆයිනල් යනවා. අනිවාර්යෙන් යනවා. ජය වේවා. තුරෝ මේක එක්තරාවෙන් පටන් ගත්ත ජයග්‍රහණය අපිට වර්ල්ඩ් කප් එක ගෙනල්ලා සමරන්න පුළුවන් වෙයි කියලා. අද මැච් එක නම් සුපිරියටම අපේ කොල්ලෝ එක සෙල්ලම් කරා. අපි හිතනවා මේ වගේම ඉස්සරහටත් ඉදිරි මැච් එකත් හොඳට සෙල්ලම් කරයි කියලා. Let's go Sri Lanka Let's go ගැව්වා කොහොම හරි හොඳේ 99.9 තව ටිකෙන් පරිදිනවා දස්සා වගේ එක දස්සා. දැන් අපිට මැච් බලන්න එන්න එපා කිව්වා. දැන් ඒගොල්ලන්ට මං කියන්න තියෙන්නේ. අද කිව්වා කියලා හිතාගෙන අපි ඕස්ට්‍රේලියාවටත් ගහනවා මල්ලි. තේරෙනවද? මේ හැමදාම ලංකාවේ රට ගැන විශ්වාසයක් තියාගන්න. ඒ වගේම ලංකාවේ ටීම් එක ගැන ලොකු විශ්වාසයක් තියාගන්න. අද කිව්වා කියලා හිතාගන්න. අද ඊට පස්සේ ආවිල්ලා අපි ඕස්ට්‍රේලියා මැච් එක දින්නට පස්සේ මල්ලි ඊට පස්සේ මම ඔයාලට ආයෙ කතා කරන්නම්. හරි? ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ලැබූ ක්‍රිකට් එක අපේ කොල්ලෝ මාන්සි වෙලා ගහපු ගේමට අපි අත්‍තරම සන්තෝෂයි. අපේ කොල්ලොන්ට ජය වේවා. තව දිනන්න ඉස්සරහට chance එකේ ශක්තිය ලැබෙන්න කියලා අපි අදෝදිම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ජය වේවා. ජය වේවා.